ඔන්න අද අරගෙන එනවා රුවන්ඩාවේ වෙඩින් වීඩියෝ එකේ 3 වෙනි කොටස. ඔයාලා කලින් කොටස් දෙක බැලුවේ නැත්නම් ඒකත් බලලම එන්න. එතකොට ඔයාලට ෆුල් වෙඩින් වීඩියෝ එකක අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේක නිකන් මෙයාලගේ හෝම් කමින් වීඩියෝ එක වගේමයි. හැබැයි එකම දවසේ තමයි මේ රෑ තියෙන ෆන්ක්ෂන් එක. ඉතින් මේ විදියට එයාලා ඇඳුම් මාරු කරගෙනම තමයි මේ නයිට් ෆන්ක්ෂන් එකට එන්නේ. මේ විදියට දෙවනි මනමාලයා සහ මනමාලියාත් මනමාලයයි මනමාලියයිත් එක්කම මේ විදියට හොටෙල් එකට ඇතුල් වෙනවා. ඊළඟට මෙතන දෙපැත්තෙම වැඩි හිටියෝ දෙන්නෙක් එක්ක උදේ කතා කරපු දෑවැත්ත ගැන තමයි ආයිත් මේ කතා කරන්නේ. ඒකන සතුටු වෙනවා වගේ කතාවක් තමයි මෙතන යනවා කියලා කිව්වේ. මෙතනදීත් අර උදේ වෙඩින් එකේදී වගේම මොනවා හරි ෂැම්පේන් එකක් හරි වයින් බොටල් එකක් හරි ඕපන් කරලා මේ විදියට පිළිගන්නනවා. ඉතින් ඒක රස විඳින ගමන් තමයි මේ කතා බහ සිද්ධ වෙන්නේ. Usome මේ විදියට ඉතින් ලයිව් පේන්ටින් එකකුත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එයාලගේ සිටි වැක් එකයි අපේ කපල් එකයි තමයි ඉතින් මේ විදියට මේ චිත්‍රයට නගන්නේ. ඉතින් අපි බලමු අන්තිමට කොහොමද එයා ඒක ඉවර කරන්නේ කියලාත්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බුරුන්ඩි සම්ප්‍රදායට අයත් නඩතරංගයා. ඇත්තටම මේකේ මනමාල මහත්තයා බුරුන්ඩි රටේ කෙනෙක්. ඉතින් ඒ නිසා මේක රුවන්ඩන් සහ බුරුන්ඩි කල්චර් දෙකම බලා ගන්න පුළුවන් වෙච්ච වෙඩින් එකක් වුණා.
මෙතනංගේ ඉතින් මම සම්පූර්ණයෙන් ඔයාලට බලන්න එකතු කරා. මොකද ගොඩාක් අයට ඒ වගේ දේවල් බලන්න අවස්ථාව අඩුයිනේ. ඔන්න රෑට මේ වෙඩින් හෝල් එක මේ විදිහට තමයි සරසලා තියෙන්නේ. ගොඩාක් ලස්සනයි දවල් එක බලද්දි. ඔන්න දැන් කේක් එක කට් කරන්න තමයි යන්නේ. කේක් එක තමයි දැන් ඔය අරගෙන එන්නේ. මේක ගේන වෙලාවේ මම නම් සෑහෙන්න බයයි ඉඳී මේක ඇදගෙන වැටෙයිද කියලා. මොකද පොළව පොටක්වත් මට්ටම් නැහැ. අර තනකොළ වගේ තමයි ඒක උඩින් කාපටයක් දාලා තියෙන්නේ. හැබැයි ඉතින් එයාලා ඒක හරියම පරිස්සමින් අරගෙන ආවා. What is it, wish? Ukoe nessa? Yeah. Amashi cyane tubashimire, amashi cyane. Ahubwo rero nagiye kibatanga umwaka wose uratera turawurase. Imana igumugisha cyane turariye uzatere urukami ukore iby'ibanze. ඔන්න ඊළඟට කපල් එකේ පළවෙනි නර්තනය තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. කපල් ඩාන්ස් එක ඒ විදියට යන අතරේම අනිත් ඇවිත් ඉඳපු පිරිසත් ටිකෙන් ටික මේ විදියට යාලත් එක්කම ඩාන්ස් කරන්න එකතු වුණා. ඉතින් මම ඒකෙත් ක්ලිප් කීපයක් ඔයාලට බලන්න එකතු කරලා තියෙනවා. ඔයාලට ආයෙ බලා ගන්න පුළුවන් බුරුන්ඩි සම්ප්‍රදායට අයත් තවත් විශේෂාංගයක්. මේකත් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉඳපු එක. අපිට ඉතින් දකින්න ලැබෙනවා හරි අඩුයිනේ. මේක ඉතින් විනාඩි 20ක විතර ගිය එක. මම ඔයාලට ටිකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඔයාලා මේක සම්පූර්ණයෙන් බලන්න කැමති නම් මම ඒක වෙනම වීඩියෝ එකක් විදිහට ඔයාලට දාන්න. ඉතින් ඔයාලගේ කැමැත්ත කොහොමද කියලාත් මට පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ.
ඔන්න ඒ විශේෂාංගයත් එක්කම කපල් එක පිටත් වෙලා යනවා මෙතන තියෙන බුෆේ එක ඕපන් කරන්න. එදා දවසේ රෑටත් දවල්ට වගේම ලොකු බුෆේ එකක් තිබුණා. හැබැයි අපි ඉතින් බෙදාගන්නේ අපි කන්න පුළුවන් කියලා හිතන දේවල් විතරනේ. ඉතින් මේ වගේ කීපයක් තමයි අපි බෙදාගත්තේ. අද බුෆේ වීඩියෝ එක නම් මට ගන්න ලැබුණේ නැහැ. මොකද ලොකු පිරිසක් හිටපු නිසා. ඊළඟට සිද්ධ වෙන්නේ තෑගි භෝග ලබා දීම. ඉතින් පවුලේ ඥාතීන් විසින් සහ ඇවිල්ලා ඉන්න පිරිස කපල් එක වෙනුවෙන් තෑගි ලබා දීමක් සිද්ධ වෙනවා. ඒකම කපල් එක සමහර ඥාතීන්ට තෑගි ලබා දීමක් සිද්ධ වෙනවා. Munyemerere dushimire umusizi tumuha amashyi menshi. Amarangamutima yamuganje ariko biba ari ngombwa. Imana iguhe umugisha mwana mwiza. Reka mbonereho mpite mbasaba mwegere hino. Iyo yari impano ya mbere kugira ngo twinjire mu kindi cyiciro cy'impano. Barakoze Pako. Reka mbonereho nisabire umuryango wa Rurungu nabo banyemerere Rurungu utambuke ku mpano nziza babageneye namwe tubashimire. Barakoze babafashe ubundi tubatege yombi Imana ibahe umugisha. මේ මනමාලියගේ අම්මා තමයි ඇවිල්ලා මෙතන මේ කතාවක් පවත්වන්නේ. Ninashukuru Mungu sana kwa tunasimama hapa tuko wazima. Hiyo ni ya kwanza. Kuna wakati wazazi wanawaita, tunasimama wazazi wanawasimamia. Lakini hakuna kitu. ඔන්න දැන් චිත්‍ර නම් සෑහෙන දුරට ඉවර වෙලා තමයි තියෙන්නේ. දැන් මේ වෙනකොට රෑ 9:00 විතර වෙලා. හැබැයි මේ ෆන්ක්ෂන් එක නම් තව ටිකක් වෙලා යනවා කියලා තමයි කිව්වේ. එන කට්ටියට තෑගි භෝග දීලා ඒක මෙයාලත් එක්ක ෆොටෝස් එහෙම අරගෙන. හැබැයි අපි නම් දැන් යන්න තමයි යන්නේ. මොකද උදේ ඉඳන් අපි ඉන්නවනේ ගොඩාක් මහන්සි. ඉතින් ඔයාලට මොකද මේ වීඩියෝ එක දැක්කම හිතුනේ කියලාත් මට ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේම තවත් රුවන්ඩාවේ ලස්සන වීඩියෝ එකක් කරන් මම ආයෙ ඉක්මනින් එන්නම්. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් නරඹනවාට.